ට්‍රේඩින් ප්‍රෝ ඇකඩමි කමියුනිටියට සාදරයෙන් පිළිගන්නවා. Mindset Program Mentorship Matrix Mastermind Program Working Concept Mapping. ඇත්ත වශයෙන්ම මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ තමන්ගේ මනස් මට්ටම දැන් තියෙනවට වඩා ඉතා ඉහළ සාක්ෂරතාවයකට ගෙනියන එක සහ තීන්දුව තීරණ ගනිද්දි ලයිෆ් එකේ බිහේවියර් එකට බලපානවා. ඒවා ප්‍රයෝජනවත්ව යොදාගන්නේ කොහොමද සහ වගවීම ඇති කරගන්නේ කොහොමද සහ ඒ කාරණා සහ මනස නිසියාකාරව භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට යම්කිසි පීඩන තත්ත්වයක් තුලදී පවා වගවීම තුලින් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට කැරක්ටර් ඇතුලේ ටීචර්, ડોක්ටර්, යුනිවර්සිටි ස්ටුඩන්ට් වෙන ඕනම කෙනෙකුට මේ මාස්ටර්මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මේකින් ඩිසිෂන් ගත්තී, තීන්දුව తీරන ගද්දී මේවා විධිමත්ව ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන්නේ කොහොමද සහ ලෝකේ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. එයාලගේ බිහේවියර් එක අධ්‍යයනය කරලා සහ ඒ අයගේ ඒක තමන්ගේ මනසේ සිතුවිලි කොහොමද කළමනාකරණය කරගෙන වඩා විධිමත්ව වගවීමක් ඇතුව කටයුතු කරන්නේ කොහොමද සහ තමන්ගේ මිනිස් මනස ඉතාම ප්‍රයෝජනවත් ලෙසින් යොදාගන්නේ කොහොමද කියලා තමයි අපි මේකෙන් කතා කරන්නේ සහ ඊට අමතරව මේකෙදී ට්‍රේඩින් සම්බන්ධ සිස්ටම් එකක් හදලා අන්තිමට මේ ගැනත් පොඩි විස්තරයක් ඇතුළත් කරනවා සහ තමන්ගේ ඒ ඩිසිෂන් ගද්දි ට්‍රේඩින් වලදී ඒවා කොහොමද උපයෝගී කරගන්නේ සහ මේ වගේ එක එක මෙකානිකල් තියෙනවා හයි ටෙක්නික් ඒවා භාවිතා කරලා මේ වැඩ කටයුතු කොහොමද කරන්න කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට PDF 3ක් දෙනවා මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඉකොනොමි එක සම්බන්ධව සහ තව PDF එකක් ලබා දෙනවා. ඒ දේවල් තමන් අධ්‍යයනය කරලා ඒවා කොහොමද යොදාගන්නේ සහ එතකොට අපි සන්ඩේ සැටර්ඩේ සතියන්තයේ ලයිව් සෙෂන් යනවා. මේවා රෙකෝඩ් කරලා දාලා ඉවරනම් පස්සේ තියරි කාරණා සහ ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරනවා අපි. එතකොට ඒ ලයිව් සෙෂන් වලදී ඔයාලගේ ගැටලු කාරණා මම විධිමත්ව ඒවා මොනවද කියලා බලලා ඒවට උත්තර ලබා දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒක උත්සාහයෙන් කැපවීමෙන් භාවිතා කරලා තමන්ගේ මාර්ගය හදාගන්න එක. එතකොට මේකෙන් කරන්නේ තමන්ගේ මනස මේ තියෙන මට්ටමට වඩා ඉහළ මට්ටමකට ගෙනියන එක සහ ඒක ඩිසිප්ලින් එකක් ඇතුව කළමනාකරණය කරගෙන වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. එතකොට එක්සාම්පල් එකක් මිලිටරි ස්නයිපර් කෙනෙක් තමන්ගේ ටාගට් එක වෙනුවෙන් සතියක් සති දෙකක් එයාගේ සතුරාගේ දුර්වලතාවයන් හඳුනාගෙන මේ ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා මිෂන් එක ඉවර කරනවා වගේ අපි අපේ වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ සඳහා කැපවීම උත්සාහය වැදගත්. එතකොට මේකට සම්බන්ධ වුණාන් පස්සේ කොහොමද මේ මනස වෙනස් විදිහට කිව්වොත් ඔයාගේ මනස දැන් තියෙන තත්ත්වය හැක් කරනවා. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න ආකාරය පිළිබඳ වෙනම මාර්ගගත ක්‍රම ඔස්සේ සහ තියරි කාරණාවලට අමතරව ප්‍රායෝගික වශයෙන් කොහොමද මේවා පුහුණු කරන්නේ සහ මේවා සම්බන්ධව ගැටලු කාරණා निराකරණය කරගන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක එඩිට් කරලා අවසන් වෙලා මේ තියරි කාරණාත් හදලා ඉවරනහම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රයිස් එක ගැන තීරණයක් ගන්න. එතකන් ඒ සම්බන්ධව ඔයාලට ජොයින් වෙලා ඉන්න පුළුවන්. සීමිත කට්ටියක් තමයි ගන්න. මොකද මා ට්‍රේඩ් කරන්න ඕන වෙනම හිජින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා වෙන කට්ටිය මට ෆන්ඩ් එක ඉන්වෙස්ට් කරලා ඒක මැනේජ් කරන්නත් ඕනේ. එතකොට මයි පර්සනල් ලික්විඩිටි මැනේජ් කරන්නත් ඕන. මේ සම්බන්ධ කාරණාත් එක්ක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකත් යන්නේ. එතකොට ඒවා භාවිතා කරන්න ඕන. එතකොට ඔයාලගේ වෙන්නේ
අවශ්‍ය විදිහට ඔයාලට ඒ මඟ පෙන්වීම දෙන එක තමයි මේකෙන් කරන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකට ආවොත් ඔයාගේ ජීවිතේ ලයිෆ් එක චේන්ජ් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතාමත් ඉදිමත් විදිහට මේ මනස හසුරවන්න පුළුවන්. ඒ හසුරුවලා ප්‍රයෝජනවත් විදිහට යොදාගෙන තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය පමණක් නෙමෙයි ජීවිතයේ බිහේවියර් එකත් කොහොමද සම්පූර්ණ කරගෙන මේ කී ඩිසිෂන් ගන්න කියලා අපි මේවා ඉතාමත් ලෝකයේ හොඳ තියෙන මූලාශ්‍ර තියෙනවා. ඒ මූලාශ්‍ර ඔස්සේ තමයි අපි උගන්වන්නේ. සහ මගේ සිස්ටම් එකක් අනුව එව්වා ඒ විදිහට භාවිතා කරලා ඉගැන්වීම් කටයුතු කරනවා. ඒතකොට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන්ම ජොයින් වෙලා ඉන්න. එතකොට ඒ සම්බන්ධව තොරතුරු ඉස්සරහට දන්වන්න පුළුවන්. යම් කිසි අසනීප තත්ත්වයකින් ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් කතා කරන්න අපහසුයි. වීඩියෝ එක දාන්න ඕන නිසා තමයි දැම්මේ. හරි හැමෝටම ස්තුතියි. කැමති කට්ටිය සම්බන්ධ වෙන්න.